Hello guys. ඉතින් අදත් අපි ඇස්ති වෙන්නේ ගානක් යන්න තමයි. ඉතින් අපි කොහෙද යන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකේම බලා ගන්න පුළුවන්. මේ අපි යන විදිය බයික් එකක තමයි ගියේ. ඇත්තටම අපි මේ යන්නේ අපිට ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා පොඩ්ඩක් අපිට රිලැක්ස් වෙන්න ඕනේ වුණා. මං හිතන්නේ අපි මේ යද්දි හවස 5ත් පහු වෙලාව මෙහෙම තමයි ඉර බහගෙන යනවා පෙවුනේ. ඉතින් ඔන්න අපි තැනට ආවා. ඔයාලා දැක්කද බෝඩ් එක? අපි ආවේ සුබ්බොන්න. ඉතින් සමහර අය දන්නවත් ඇති අපි මේ කොතනටද ආවේ කියලා. මෙතන හරිම ප්‍රසිද්ධයි මේ අනුරාධපුරේ ඉන්න කට්ටිය අතර. හරිම ලස්සන වෙල්යායක් මැද තමා මෙතන සුප් කඩේ හදලා තියෙන්නේ. ඉතින් අපි සුප් එක හදනකම් බලාගෙන හිටියා මෙන්න මෙහෙම. ඔන්න ඉතින් සුප් එක ආවා. මං හිතන්නේ අපි ගත්තේ චිකන් සුප්. ඔන්න ඔයාලට සුප් එකේ රස අපේ නංගිගේ රියැක්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. honestly කියනවා නම් මේක ඇත්තටම මාරම රහයි. අපි ගියේ ඇත්තටම රිලැක්ස් වෙන්න කියලා. ඇත්තටම මේ සුප් එක බිව්වහම රිලැක්ස් වුණා. ඇත්තටම මෙතනක් තියෙන්නේ හරිම cool calm vibe එකක්. ඇත්තටම අපිට ජීවිතේට සතුට කියන දේ ගන්න මහ ලොකු දේවල් ඕනේ නෑ නේද? මම මේකේ aesthetic vibe එකක් ගන්න ඕන හින්දා කොණ්ඩේ කට්ට ළඟින් තිබ්බා. ඉතින් මගේ යාළුවත් එයා ගහන් හිටපු කොණ්ඩේ කට්ට ගලවලා තිබ්බා. අපි සුප් එක බීලි වෙරලා මෙතනට වෙලා ෆොටෝ ගහන්න අමතක කළෙත් නෑ. මෙතන ළඟ චූටි දොළපාරක් වගේ එකක් තිබ්බා. දොළපාරක් කියන්න බෑ ඉතින්. එන්නට දොළපාරක්. ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිසස් බෝඩ් එක. අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ ගත කරන ජීවිතේට මේ වගේ දවසුත් තියෙන්න ඕනේ.